මේ වෙඩින් එකේ වැඩවලට අවිෂ ලංකාවට ආවා. එතකොට නෙතුම හිටියේ එහෙ තනියම. එතකොට කෝල් කරලා මේ වගේ ප්‍රශ්න වගේක් තමයි නෙතුමගෙන් අහන්නේ. ඔයාට පාළුයිද? තනිකම දැනෙනවද? නෙතුමි මාව නැතුවම පෑ වගේද? එන්නට හිතෙනවද? ආයෙත් පෑ වගේද? කට කාගෙන ඉන්නවද? ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ඩ්‍රින්ක් කොමඩි. ඇති වෙනකන් ඔයාට හදලා දෙන්න කන්නට කොත්තු රොටි. යානට ගිහිල්ලා තුරුළු වෙලා අපි බලමුද කැලේ අලි. ගිනි රස්නට ඔයාට ඉන්නම බැරි නම් යමු අපි නුවර එලි. මේ අභීෂ බැන්ද 23 වෙනිදානේ මේ 22 වෙනිදා අහපු ප්‍රශ්න ටික මොකද නෙතුමිත් ලස්සන හින්දා පොඩ්ඩක් සැකේට වගේ අහපු ප්‍රශ්න ටික. හරිද? Oh my god. හෙට වෙඩින් එක තියලා ඇහුවේ මේවා. හිත වැනෙනවද? එක තැන නෑ වගේද? ලස්සන කොල්ලෝ ඉන්නවද? ඉන්නේ තනියෙන්ද? කවුරුත් නෑ නේද? අද අපි බඳිනවද? ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ඩ්‍රින්ක් කොමඩි. ඇති වෙනකන් ඔයාට හදලා දෙන්නම් කන්නට සරජාති. යාලට ගිහිල්ලා දුරුළු වෙලා අපි බලමුද කැලේ අලි. ගිනි රස්නට ඔයාට ඉන්නම බැරි නම් යමු අපි නුවර එලි. Mahata Sarah